සුපිරි ගානක් අරන් ඇවිල්ලා තියෙන්නේ සාධක හොයන්න. හරි. x වල 4 වෙනි බලය දාන 4හි සාධක හොයන්න තියෙන්නේ. right. මේකත් මම ඔයාලට බාර දෙනවා කරන්න. උත්තරේ මම ඊළඟ වීඩියෝ එකෙන් දානවා. මොකද ඔයාලා හිතන්න එපා. right. එතකොට මේ ගාන ඇත්තටම සාමාන්‍ය පෙළ මට්ටමේ විභාගයකදී ඔයාලට බලාපොරොත්තු වෙන්න බෑ. සාමාන්‍ය පෙළ මට්ටමේ විභාගයකදී ඔය වගේ ප්‍රශ්න නෑ. නමුත් හිතන්න පුහුණු වෙන්න කාට හරි ඕන නම් එයාට මේ වගේ ප්‍රශ්න කරන එක ගැටලුවක් නෑ. අනිත් උසස් පෙළ ගණිතය වගේ හදාරන්න ඉන්නවා නම් ඒ වගේ පැත්තකින් යන්න ඉන්නවා. ඔලිම්පියාඩ් වලට ප්‍රැක්ටිස් කරන කවුරු හරි ඉන්නවා නම් එයාලට මේ ප්‍රශ්න හොඳයි. හරි. right. ඒකෙන් මේව හොඳට ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරන්න කියන්නේ මේකේ උත්තරේ බලලා හදන විදියත් එක්කම පුළුවන් නම් පහලින් දාන්න. අපි බලමු ඔයාගේ උත්තරේ හරිද කියලා. right. මේකෙදි පොඩි උදව්වක් මම ඔයාලට කරන්නම්. ගාන හදන අවස්ථාවේදී ඔයාලට පුළුවන් x වර්ගය සමානයි y වගේ ආදේශයක් ගන්න. ලෙස ගන්න කියලා ගමුකෝ අපි. ලෙස ගන්න. ඔය වගේ ආදේශයක් දාගත්තා නම් ඔයාලට මේක ඉතාමත් ලේසියෙන් හදන්න පුළුවන්. right. එහෙනම් බලන්න. ඔය ආදේශය දාලා කොහොම හරි කරලා මේක සාධක හොයන්න බලන්න.